නමක් ඉදිරියේ මේ වගේ අගතනතුරු ලැබෙන්න ඕනේ. ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙලා කියනවා බුදුහාමුදුරනේ පවුද මගේ ගෙදර දානට වඩින්න. නැති ලක්ෂයක් මහසංඝ රත්නය පිරිවරාගෙන දානට වඩිනවා. දන් දීලා අවසානයේ තරුණයා ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා මොකද්ද? බුදුහාමුදුරනේ මම ඊයේ ප්‍රාර්ථනාවක් කරා මේක ඉෂ්ට සිද්ධ වේද? පින්නතුනේ ප්‍රාර්ථනාවල තියෙන වැදගත්කම අරමුණු වල තියෙන වැදගත්කම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.